ආයුබෝවන්. ඔයාලා සියලු දෙනාම මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඔයාලට මේ දිනවල ඇසෙන්න ලැබෙන කරුණක් තමයි බෙන්ගාල බොක්ක කැළඹීම. මොකක්ද මේ කැළඹීම කියන්නේ? අඩුපීඩන තත්ත්ව කියන්නේ. අද අපි මේ පිළිබඳව සරලව තේරුම් ගනිමු. බෙන්ගාල බොක්ක කැළඹීමට ප්‍රධාන කරුණු කිහිපයක් බලපානවා. 1. භූගෝලීය පිහිටීම. බෙන්ගාල බොක්ක උතුරු ඉන්දියානු සාගරයේ පිහිටා තියෙනවා. මේ මුහුදේ ජලය ඉතා උණුසුම් සෙල්සියස් අංශක 26ට වඩා වැඩි. ඒ නිසා සුළි කුණාටු හා කුණාටු සෑදීමට හිතකර පරිසරයක් නිර්මාණය වෙනවා. 2. මෝසම් සමය. අග්නිදිග මෝසම් හා ඊසානදිග මෝසම් කාලවලදී මේ සාගරයේ ජලය වැඩි වශයෙන් උණුසුම් වෙනවා. එමගින් වායු පීඩනය වෙනස් වෙනවා. මේ හේතුවෙන් අඩු පීඩන තත්ත්ව සෑදෙනවා. 3. බෙන්ගාල බොක්කේ පිහිටීම. බෙන්ගාල බොක්ක ත්‍රිකෝණාකාර හැඩයෙන් යුක්ත වෙනවා. මේ හැඩය නිසා කුණාටු ශක්තිමත් වී වෙරළට පැමිණෙනවා. 4. අඩු පීඩන තත්ත්වය. මුහුදු ජලය උණුසුම් වූ විට මුහුද මතු පිට ඇති ජල වාෂ්ප ඉහළ නගිනවා. එවිට පහළ පීඩනය අඩු වෙනවා. මේ අඩු පීඩන කේන්ද්‍රය වෙත අවට ප්‍රදේශවලින් වාතය ගලාගෙන එනවා. ඉහළ ගිය ජල වාෂ්ප සිසිල් වෙලා වලාකුළු සාදනවා. මේ වලාකුළු වලින් වැහි කුණාටු ඇති වෙනවා. අඩු පීඩනයේ ශක්තිමත් වූ විට සුළි කුණාටු බවට පත් වෙනවා. ඉතින් සරලව කියවොත් බෙන්ගාල බොක්ක කැළඹෙන්නේ උණුසුම් වූ මුහුදු ජලය භූගෝලීය හැඩේ අඩු පීඩන තත්ත්ව මෝසම් සුනිසුනන් නිසා. අපිට මේවා නවත්තන්න බෑ. හැබැයි අපිට ආරක්ෂා විය හැකි. කාලගුණික දෙපාර්තමේන්තුවේ අනතුරු ඇගයීම් වලට අවධානය යොමු කරන්න. ප්‍රවේශම් වන්න සූදානම් වෙන්න. ස්තුතියි මේ වීඩියෝ එක බලපු එකට. ලයික් කරන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකේ හමු වෙමු.